ඔයාගේ ස්කින් එකේ කලර් ටයිප් එකට අනුව ඔයාට ගැලපෙන පාටවල් මොනවද කියලා දන්නවද? ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ ස්කින් එකේ කලර් ටයිප් එකට ගැලපෙන විදිහට කොහොමද පාටවල් තෝරන්නේ කියලා. ස්කින් අන්ඩර්ටෝන් එක කියන්නේ මොකක්ද? ඔයාගේ ස්කින් අන්ඩර්ටෝන් එක හරියටම හොයාගන්නේ කොහොමද? ඔයාගේ අන්ඩර්ටෝන් එක හොයාගත්තට පස්සේ ඒකට ගැලපෙන ඇඳුම්වල පාටවල් තෝරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. මුලින්ම අපි කලර්ස් ගැන පොඩි අයිඩියා එකක් අරන් ඉමු. කලර්ස් ගැන කතා කරනකොට මූලික වර්ණ තුනක් තියෙනවා. ඒ තමයි රතු, නිල්, කහ. මේ වර්ණ තුනෙන් තමයි අනිත් සියලුම වර්ණ හැදිලා තියෙන්නේ. මේ වර්ණ තුනට අමතරව ද්විතීක හා තෘතීක වර්ණ පවතිනවා. මේ සියලුම වර්ණ චක්‍රය තුළ නිරූපණය වෙලා තියෙනවා. මේ තියෙන්නේ වර්ණ චක්‍රයක වර්ණ නිරූපණය කරලා තියෙන විදිහ. දැන් අපි බලමු ස්කින් අන්ඩර්ටෝන් එක කියන්නේ මොකක්ද කියලා. ස්කින් කලර් ටයිප් එක ගැන කතා කරනකොට මූලික කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ස්කින් ටෝන් එක සහ ස්කින් අන්ඩර්ටෝන් එක. ස්කින් ටෝන් එක කියලා කියන්නේ අපේ ස්කින් එකේ බාහිරින් පේන වර්ණය. ස්කින් අන්ඩර්ටෝන් එක කියලා කියන්නේ අපේ ස්කින් එකේ බාහිරයට පේන්නේ නැති ස්කින් එක ඇතුළෙන් තියෙන වර්ණය. මේ ස්කින් ටෝන් එක විවිධ හේතු මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ස්කින් අන්ඩර්ටෝන් එක එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඇඳුම් වල වර්ණ ගලපනකොට ස්කින් අන්ඩර්ටෝන් එකට අනුව ගලපන එක තමයි ගොඩක්ම සුදුසු ක්‍රමය. අපි දැන් බලමු කොහොමද අපේ ස්කින් අන්ඩර්ටෝන් එක හරියටම දැනගන්නේ කියලා. මේකට අපිට ක්‍රම කිහිපයක්ම තියෙනවා. එකෙන් පළවෙනි ක්‍රමය තමයි වෙයින් ටෙස්ට් එක. මේ වෙයින් ටෙස්ට් එකේදී වෙන්නේ අපේ අතේ මැණික් කටුව ළඟ තියෙන නහරවල වර්ණය අනුව ස්කින් අන්ඩර්ටෝන් එක තීරණය කරන එක. ඔයාගේ නහරවල වර්ණය නිල් හෝ දම් පැහැයට හුරු වර්ණයක් නම් ඔයාට තියෙන්නේ කූල් අන්ඩර්ටෝන් එකක්. ඒ වගේම කොළ පාටට හුරු වර්ණයක් නම් ඔයාට තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක්. එහෙමත් නැත්නම් ඔයාගේ නහර කොළ හෝ නිල් පැහැයට හුරුයි නම් ඔයාට තියෙන්නේ නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක්. දෙවෙනි ක්‍රමය තමයි සන් ටෙස්ට් එක. සන් ටෙස්ට් එකේදී වෙන්නේ ඔයා ඉරේලියට ගිහාම ඔයාගේ ස්කින් එක රෝස හෝ රතු පැහැයකට හැරෙනවා නම් ඔයාට තියෙන්නේ කූල් අන්ඩර්ටෝන් එකක්. ඒ වගේම ඔයාගේ සම දුඹුරු හෝ අඳුරු පැහැයකට හැරෙනවා නම් ඔයාට තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක්. මේ කලර්ස් අතර මැදි පැහැයකට හැරෙනවා නම් ඒ කියන්නේ රතු හෝ රෝස සහ අඳුරු පැහැයක් අතර පැහැයකට හැරෙනවා නම් ඔයාට තියෙන්නේ නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක්. ඊළඟ ක්‍රමය තමයි ජුවලරි ටෙස්ට් එක. අපිට මේ ජුවලරි ටෙස්ට් එකනොත් අපේ අන්ඩර්ටෝන් එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. ජුවලරි ටෙස්ට් එකෙන් අපි අන්ඩර්ටෝන් එක හොයන්නේ ඔයාට ගැලපෙන්නේ ගොඩක්ම සිල්වර් ජුවලරීස් නම් ඔයාගේ අන්ඩර්ටෝන් එක කූල් අන්ඩර්ටෝන් එකක්. ඒ වගේම ඔයාට ගොඩක්ම ගැලපෙන්නේ ගෝල්ඩ් ජුවලරීස් නම් ඔයාගේ අන්ඩර්ටෝන් එක වෝම් අන්ඩර්ටෝන් එකක්. ඔයාට සිල්වර් ජුවලරීස්ුයි ගෝල්ඩ් ජුවලරීස්ුයි දෙකම ගැලපෙනවා නම් ඔයාට තියෙන්නේ නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක්. හරි. දැන් අපි බලමු මොනවද මේ අන්ඩර්ටෝන්ස් වලට ගැලපෙන කලර්ස් කියලා. ඔයාට තියෙන්නේ කූල් අන්ඩර්ටෝන් එකක් නම් ඔයාට ගොඩක්ම ගැලපෙන කලර්ස් තමයි blue, bright red, true red, green, pink, black, white, grey, pastel colors වගේ colors. ඒ වගේම ඔයාට warm colors ගැලපෙන්නේ නැහැ. ඔයාගේ අන්ඩර්ටෝන් එක warm අන්ඩර්ටෝන් එකක් නම් ඔයාට ගොඩක්ම ගැලපෙන්නේ orange, yellow, olive green, maroon වගේ colors. ඒ වගේම ඔයාට cool colors ගැලපෙන්නේ නැහැ. ඔයාගේ අන්ඩර්ටෝන් එක නියුට්‍රල් නම් ඔයාට මේ ඕනම කලර් එකක් ගැලපෙනවා. ඔයාට මෙතනින් හරියටම බලා ගන්න පුළුවන්
ඔයාගේ ස්කින් අන්ඩර්ටෝන් එකට ගැලපෙන කලර්ස් මොනවද කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න, අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරන්න.